අයිබෝන් අද මම කතා කරන්න යන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති වෙන පිළිකා ගැන. මම ඔබට කලින් කිව්වා තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිකා කියලා කියන්නේ ලංකාවේ බහුලතම පිළිකා විශේෂයක් කියලා. තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති වෙනවා පිළිකා වර්ග 10ක් පමණ. මේ 10 එකිනෙකට සුවිශේෂී ලක්ෂණ පෙන්වුම් කරනවා. දැන් මම මේ පිළිකා වර්ග 10 ගැනම කතා කරන්න යන්නේ නැහැ. මම තෝරගන්නවා මේ පිළිකා වර්ග 10න් පිළිකා වර්ග 4ක් පමණ. මොකද දැන් ඉස්සර වෛද්‍යවරයෙක් කිව්වහම ඔබට තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිකාවක් තියෙනවා කියලා මිනිස්සු දැනුවත් නැහැ. ඒක ගැන දැනගන්න කැමතිත් නැහැ. ඔහේ පිළිකාවක් තියෙනවා දැන් ඉතින් මං ඉවරයි කියලා තමයි හිතන්නේ. නමුත් ඒක නෙමෙයි දේ. පිළිකා තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිකා බහුතරයක් 100%ක්ම 99%ක් නෙමෙයි 100%ක්ම සුව කරගන්න පුළුවන්. ඒ නිසා මං හිතනවා ඔබ මේ පිළිකා ගැන යම් දෙයක් දැනගන්න එක ඉතාමත්ම වටිනවා කියලා. ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට මේ වගේ දෙයක් හැදුනොත් එහෙම ඒකට ගන්න ප්‍රතිකාර ගැන හොඳ අවබෝධයක් ඔබට එතකොට තියෙනවා. ඉතින් අපි දැන් බලමු මොනවද තයිරොයිඩ් ග්‍රන්ථියේ දක්නට ලැබෙන පිළිකා වර්ග කියලා. මං කව 4ක් ගැන මං කතා කරන්න යනවා කියලා. මොකද්ද මේ 4 කියලා අපි බලමු. පළවෙනි පිළිකා විශේෂය පැපිලරි කාසිනෝමා, ඊළඟට ෆොලිකියුලර් කාසිනෝමා, ඊළඟට මෙඩලරි කාසිනෝමා සහ අවසාන වශයෙන් ඇනප්ලාස්ටික් කාසිනෝමා කියන පිළිකා වර්ග 4 ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. දැන් මුලින්ම අපි බලමු පැපිලරි කාසිනෝමා කියලා කියන්නේ මොන වර්ගයේ පිළිකාවක්ද කියලා. පැපිලරි කාසිනෝමා මතක තියාගන්න තයිරොයිඩ් ග්‍රන්ථියේ මේ පැපිලරි කාසිනෝමා සහ ෆොලිකියුලර් කාසිනෝමා කියන පිළිකා වර්ග දෙක වැඩියෙන්ම හටගන්නේ තරුණ ගැහැණු කට්ටියගේ. ඒ කියන්නේ තරුණ පිරිමියාගේ හටගන්නේ නැහැ කියන එක නෙවෙයි. නමුත් වැඩිපුරම දක්නට ලැබෙන්නේ දැන් මම මේ කළා තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය මම හිතන්නේ මම ශල්‍ය කර්ම 6000ක් පමණ කළා තියෙනවා. ඒ 6000න් මම හිතන්නේ වැඩිපුරම 50කට වැඩිය මම ශල්‍ය කර්ම සිදු කළා තියෙන්නේ තරුණ ගැහැණු අයගේ. තරුණ ගැහැණු අයගේ අවුරුදු 20 30 ඒ වයස් කාණ්ඩවල ගැහැණු කට්ටියගේ. ඒගොල්ලෝගේ තමයි වැඩිපුරම මේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් තියෙන්නේ. මගෙන් හේතුව අහන්න එපා. හේතුව මම දන්නේ නැහැ. ඒක ඉතින් තමයි ස්වභාවය. ඉතින් මේ පැපිලරි කාසිනෝමා කියන පිළිකා විශේෂය සාමාන්‍යයෙන් බොහොම මේවා මේ වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඇඟට පතර නොදෙනී අවුරුද්දක් දෙකක් තයිරොයිඩ් ග්‍රන්ථිය පවතිනවා. ඊට පස්සේ මෙයා ගොඩක් කැමති වසා ගැටිති වලට ව්‍යාප්ත වෙන්න. ගොඩාක් කැමති වසා ගැටිති වලට ව්‍යාප්ත වෙන්න. එතකොට මේක ගණන් ගන්නේ නැතුව හිටියම මොකද වෙන්නේ? ටික අපිට පේනවා බෙල්ල ඉදිරිපස ගෙඩියක් එනවා. ඒකම බෙල්ලේ සයිඩ් එකේ කුද්දැටි ඉදිමෙන්න පටන් ගන්නවා. දැන් ගණන් ගන්න නැතුව හිටියොත් එම මේක විශාල කුද්දැටි සමහර කුද්දැටි විශ්වාස කරන්න සෙන්ටිමීටර 8ක් පමණ ලොකු කුද්දැටි අපි බෙල්ලෙන් ඉවත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ විශාල විදිහට මේ වසා ගැටිති වලට ව්‍යාප්ත වෙන්න පුළුවන් මේ පැපිලරි කාසිනෝමා කියන පිළිකා විශේෂය. ඊට අමතරව තවත් ගණන් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? පෙනහළු වලට ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතිනවා. ඊළඟට අපි එනවා ෆොලිකියුලර් කාසිනෝමා කියන පිළිකා විශේෂය. මේක පැපිලරි කාසිනෝමා තරම්ම කොමන් නැහැ. වැඩිපුර දක්නට ලැබෙන්නේ නැහැ පැපිලරි කාසිනෝමා කියන පිළිකා විශේෂය තරම්ම. මේ පිළිකා විශේෂයත් ගොඩක් වෙලාවට තරුණ අයට හැදෙන්නේ විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ ගොඩක් වෙලාවට දක්නට ලැබෙනවා. මේ පිළිකා විශේෂය කුද්දැටි වලට යන්න chance එක හරි අඩුයි. මෙයා කැමති රුධිරය හරහා ව්‍යාප්ත වෙන්න. විශේෂයෙන්ම අපේ අස්ථි පද්ධතියට එහෙම ව්‍යාප්ත වෙන්න ගොඩක් උත්සාහ කරනවා මේ ෆොලිකියුලර් කාසිනෝමා කියන පිළිකා විශේෂය. ඒ වුණාට පැපිලරි කාසිනෝමා එකත් එක්ක බලනකොට ෆොලිකියුලර් කාසිනෝමා රුධිරය තුලින් ව්‍යාප්ත වුණත් සාමාන්‍යයෙන් ප්‍රතිකාරවලදී වැඩිපුර විනාශ වෙන්න හැකියාවක් තියෙන්නේ ෆොලිකියුලර් කාසිනෝමා. ඒ නිසා ෆොලිකියුලර් කාසිනෝමා එකක් තියෙන එක රෝගියෙක්ට හොඳයි පැපිලරි කාසිනෝමා එකක් තියනවට වඩා. මොකද අපි දෙනවා ශල්‍ය කර්මයෙන් පස්සේ රේඩියෝ අයඩින් ප්‍රතිකාරය කියන එක.
මම ඒක ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. මේ රේඩියෝ අයඩින් ප්‍රතිකාරය දුන්නම ෆොලිකියුලර් කාසිනෝමා කියන පිළිකා වර්ගය පැපිලරි කාසිනෝමා කියන පිළිකා වර්ගයට වඩා ඉක්මනින් විනාශ වෙනවා. එතකොට ඒක රෝගියාට ඉක්මනින් සුවපත් වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් ලංකාවේ බහුලතම දක්නට ලැබෙන පිළිකා වර්ග දෙක තමයි මේ පැපිලරි කාසිනෝමා. මේ තයිරොයිඩ් පිළිකා විශේෂ දෙක තමයි මේ පැපිලරි කාසිනෝමා සහ ෆොලිකියුලර් කාසිනෝමා කියන පිළිකා විශේෂ දෙක තමයි ලංකාවේ බහුලතම දක්නට ලැබෙන තයිරොයිඩ් පිළිකා වර්ග දෙක. දැන් තව වැදගත් දෙයක් කියන්න ඕනේ. දැන් කවුරු හරි අපෙන් ඇහුවොත් ડોක්ටර් මේ රෝගියා කොච්චර කාලයක් ජීවත් වෙන්න හැකියාවක් තියෙයිද කියලා අපි සාමාන්‍යයෙන් කතා කරනවා 5 year survival එකක් ගැන. අපි දෙනවා සම්භාවිතාවක් මේ රෝගියා අවුරුදු 5ක් ජීවත් වෙන්න පුළුවන් සම්භාවිතාව මොකක්ද කියලා. දැන් මම මේ කියන එක වර්ධව වටහා ගන්න එපා. මේකෙන් අදහස් ගන්නේ රෝගියා අවුරුදු 5න් මිය යනවා කියන එක නෙමෙයි. දැන් අපි කිව්වොත් එහෙම රෝගියා අවුරුදු 5ක් ජීවත් වෙන්න තියෙන සම්භාවිතාව 95ක් කියලා. ඒ කියන්නේ මේක ඉතාමත්ම හොඳ වර්ගයේ පිළිකාවක්. මොකද මේ පිළිකාව වැළඳීම නිසා රෝගියා දැන් අපි රෝගීන් 100 දෙනෙක් ගත්තොත් 95ක් අවුරුදු 5ක් වෙනකොට ජීවතුන් අතර ඉන්නවා මේ පිළිකා වර්ගයේ. නමුත් අපි කිව්වොත් 5 year survival එක 30ක් කියලා අවුරුදු 5ක් මේ වගේ රෝගීන් 100 දෙනෙක් ගත්තොත් ඔවුන් අවුරුදු 5ක් ජීවත් වෙන්නේ උන්ගෙන් 30යි. මොකද අපි දැන් ප්‍රකාශ කරාම රෝගීන්ට ඕන තරම් අපි පිළිකාවක් සම්බන්ධිත රෝගියෙක් පැමිණියොත් එහෙම අපි එක පිළිකාව එක රෝගීන්ගෙන් රෝගියාට වෙනස්. දැන් හුඟක් වෙලාවට අපි අවුරුදු 5ක් රෝගියෙක් ජීවත් වෙන්න පුළුවන් සම්භාවිතාව 95ක් කියලා කියන්නේ අති විශිෂ්ටයි ඒ ප්‍රතිඵලය. මොකද අවුරුදු 5ක් ජීවත් වුණා කියන්නේ එයා ඉතිරි අවුරුදු 5ක් හුඟක් වෙලාවට ජීවත් වෙනවා. හරි? ඉතින් එතකොට ඒ කියන්නේ රෝගියා මේ රෝගී ඔයා ඇත්තට හිතන්නේ රෝගීන් 100 දෙනෙක්ගෙන් 95ක් සුවය ලබන්න පුළුවන් නම් සුව කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම මෙච්චර භයානක රෝගය ලෝකේ තියෙන භයානකම රෝගයෙන් රෝගීන්ව සුව කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. දැන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැන කතා කරන විශේෂයෙන් පැපිලරි සහ ෆොලිකියුලර් කාසිනෝමා ගැන කතා කරනකොට අපි කතා කරන්නේත් නෑ 5 year survival කියන එක. අපි කතා කරන්නේ 20 year survival කියන එක ගොඩක් වෙලාවට. මොකද මේ පැපිලරි කාසිනෝමා සහ ෆොලිකියුලර් කාසිනෝමා කියන මේ පිළිකා වර්ග දෙකට රෝගියෙකු මරන්න තියෙන හැකියාව ඉතාමත්ම අල්පයි. දැන් මම සරල උදාහරණයක් ඔබට කිව්වොත් පියයුරු පිළිකාව කියලා කියන්නේ ප්‍රභාකරන් වගේ. පැපිලරි කාසිනෝමා සහ ෆොලිකියුලර් කාසිනෝමා කියලා කියන්නේ මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ මේ පිළිකා වර්ග දෙක හරියට ගමේ චණ්ඩියෙක් වගේ. ඉතින් ඔබට තේරෙනවනේ මේ දෙකේ තියෙන වෙනස. එකකින් අදහස් කරන්නේ අර මේ ප්‍රභාකරන නැති ප්‍රභාකරනුත් මිය පරලෝ ගියානේ. ඉතින් අපිට ඒ වගේ අවස්ථාවලදී පියුරු පිළිකා වලට අපේ තියෙන විශේෂිත ප්‍රතිකාර ක්‍රම. ඇග්‍රෙසිව්ලි අපි ට්‍රීට් කරන්න ඕනේ. රෝගියාව බොහොම මුල් අවදියේ අල්ල ගන්න ඕනේ. පිළිකාව පැතිරුණාට පස්සේ ගොඩ දාන්න අමාරුයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව පැතිරුණත් රෝගියා එකපාරට අර පියුරු පිළිකාව තරම් ගොඩ දාන්න අමාරු නැහැ. නමුත් මම එතකොට ඔබට කියන්නේ කරුණාකර පැතිරුණාට පස්සේ අපි ගාවට එන්න කියලා. හැකි ඉක්මනට එන්න. එතකොට ඇත්තටම මුල් අවදියේම අපිට සුව කරගන්න පුළුවන්. ඇයි අපි එක්ස්ටෙන්සිව් ට්‍රීට්මන්ට් වලට යන්නේ? දැන් උදාහරණයක් හැටියට අපි පැපිලරි කාසිනෝමා රෝගියෙක්ගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පමණ නම් තියෙන්නේ මොකද අපි කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පමණක් ඉවත් කරනවා. කුද්දටි වලට ගිහිල්ලා නම් බෙල්ලේ මෙතන විතර නෙමෙයි මේ හරියත් මේ දෙපැත්තත් කපලා කුද්දටි ඔක්කොම ඉවත් කරන්න වෙනවා. ඉතින් ඇයි අපි මේ ලොකු ශල්‍ය කර්ම වලට යන්නේ මුල් අවදියේ හොයාගන්න පුළුවන් හැකියාව තිබිති නේද? ඉතින් ඒක තමයි මේ මම කිව්වේ පැපිලරි සහ ෆොලිකියුලර් කාසිනෝමා කියලා කියන්නේ පියුරු පිළිකා වගේ පිළිකා එක සංසන්දනාත්මකව බැලීමේදී අහිංසක පිළිකා විශේෂ දෙකක්. ඊළඟ පිළිකා වර්ග දෙකකින් එකක් තියෙනවා මෙඩල්ලරි කාසිනෝමා කියලා. මම ඇත්තටම මම ඔබට කලින්ුත් කිව්වා මම 6000ක් පමණ පිළිකා ශල්‍ය කර්ම කළා තියෙනවා. මෙඩල්ලරි තයිරොයිඩ් කාසිනෝමා කියන ශල්‍ය කර්මය කළා ඇත්තේ මම හිතන්නේ 20ක් 30ක් වගේ ප්‍රමාණයක්. මොකද මේක එච්චර දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් සුවිශේෂී. මොකද මේ පිළිකා විශේෂයෙන්ම මේ
අර තයිරොයිඩ් ග්‍රන්ථිය අනිත් පිළිකාව ගැන මේ ට්‍රීට් කරන්න ඕනේ. මේකට තියෙන ප්‍රධාන ප්‍රතිකාරය තමයි ශල්‍ය කර්මය. ඊට අමතරව කුද්දැටි ඉවත් කිරීම අත්‍යවශ්‍යයි. මේ පිළිකා විශේෂයට. අනිත් එක තමයි ටිකක් ආරයට යන්න බලනවා. 100ට 10ක් 20ක් අතර ප්‍රමාණයක් මේ මෙඩලරි කාසිනෝමා හැම ආරයට යන්න බලනවා. ඉතින් කවුරු හරි අපිට આવොත් මේ මෙඩලරි තයිරොයිඩ් කාසිනෝමා කියන තයිරොයිඩ් පිළිකා විශේෂයත් එක්ක අපි යගේ පවුලේ අනිත් අයවත් චෙක් කරලා බලන්න ඕනේ ඔවුන්ටත් මේ පිළිකා විශේෂය වැළඳිලා තියෙනවද කියලා. මේකේ දැන් මෙඩලරි කාසිනෝමා සාමාන්‍යයෙන් පැපිලරි සහ ෆොලිකියුලර් තයිරොයිඩ් කාසිනෝමා තරම්ම අහිංසක මේ පිළිකා විශේෂයක් නෙවෙයි. ඊළඟට එනවා තව පිළිකා විශේෂයක් අන්තිම එක මම කතා කරන්න යන ඇනප්ලාස්ටික් තයිරොයිඩ් කැන්සර් කියලා. දැන් මම ඔබට කිව්වා පීරු පිළිකාව හරියට ප්‍රභාකරන් වගේ කියලා. මේ ඇනප්ලාස්ටික් තයිරොයිඩ් කැන්සර් කියන එක හරියට මේ ISIS එක වගේ. හරි? ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් දරුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වගේ. ISIS එක ගැන අහලා තියෙනවනේ. හරි? ළඟදී විනාශයට ලක් වුණේ විශාල මේ ඇමරිකන් හමුදාව යවලා අර ලොක්කව හැම ඝාතනයට ලක් කරේ නේද? ඒ ISIS එක වගේ මේ ඇනප්ලාස්ටික් කාසිනෝමා කියන එක. පීරු පිළිකාවට සාපේක්ෂව බැලීමේදී පීරු පිළිකාව කියලා කියන්නේ නිකන් රටක චණ්ඩියෙක්. ඇනප්ලාස්ටික් කාසිනෝමා කියලා කියන්නේ අන්තර්ජාතික චණ්ඩියෙක්. ඉතින් මේ පිළිකාව වැළඳුනොත් ඊටාත්ම කනගාටුදායකයි. මේ පිළිකාව වැළඳෙන්නේ සාමාන්‍යයෙන් වයසක උදවියට. සාමාන්‍යයෙන් අවුරුදු 60 පැනලා තමයි මේ පිළිකාව වැළඳෙන්නේ. නිතර දක්නට ලැබෙන පිළිකාවක් නෙවෙයි, කලාතුරකින් දක්නට ලැබෙන පිළිකාවක්. ඊටාත්ම වේගයෙන් මේ පිළිකාව විශාල වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය බලන් ඉඳෙද්දි ලොකු වෙනවා. සහ ඔපරේෂන් කරත් නැතත් රෝගියා හුඟක් වෙලාවට අවුරුද්දක් පමණ කාලයක් තුල රෝගියා මිය යනවා. මොකද මේ පිළිකා විශේෂය ඇනප්ලාස්ටික් තයිරොයිඩ් කාසිනෝමා කියන පිළිකා විශේෂය සුව කිරීම ඉතාමත්ම අසීරුයි. දැන් ඒකයි මම කියන්නේ පැපිලරි තයිරොයිඩ් කාසිනෝමා සහ ෆොලිකියුලර් තයිරොයිඩ් කාසිනෝමා කියලා කියන්නේ ඇත්තටම අහිංසක තයිරොයිඩ් පිළිකා විශේෂයක්. අපේ වාසනාවකට බහුලතම තයිරොයිඩ් පිළිකා විශේෂ දෙක තමයි මේ පැපිලරි සහ ෆොලිකියුලර් තයිරොයිඩ් කාසිනෝමා කියලා කියන්නේ. 90%කට වැඩිය දක්නට ලැබෙන්නේ මේ જાතියේ තයිරොයිඩ් පිළිකා. 100%කටත් අඩුවෙන් තමයි දක්නට ලැබෙන්නේ මේ ඇනප්ලාස්ටික් කියන මේ අතිශයින්ම භයානක මාරක තයිරොයිඩ් පිළිකාව. ඒක නම් හැදුනොත් මං හිතන්නේ ඇමරිකාවේ ජනාධිපතිටවත් බේරෙන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් තියෙනකොට මූලිකම ප්‍රතිකාරය තමයි ඒ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීම. මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ශල්‍ය කර්මය ගැන. මොකද මේ තයිරොයිඩ් එක්ටමි එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථි ශල්‍ය කර්මයත් එක්ක මේ ගොඩක් වැරදි මත තියෙනවා. ඒ නිසා ඒක ගැන හොඳ අවබෝධයක් මම ලබලා දෙන්න ඕනේ කියලා මං හිතුවා. ඒකම මේ පැපිලරි සහ ෆොලිකියුලර් තයිරොයිඩ් පිළිකාවලට විශේෂිත ප්‍රතිකාරයක් තියෙනවා රේඩියෝ අයඩින් ප්‍රතිකාරය කියලා. ශල්‍ය කර්මයෙන් පස්සේ මේ රෝගීන්ට රේඩියෝ අයඩින් ප්‍රතිකාරය ලබලා දෙනවා. ඒක ඊටාත්ම සුවිශේෂී ප්‍රතිකාරයක්. ඒක ඇත්තටම ගොඩක් ඉන්ටරෙස්ටිං. විශේෂම විද්‍යාව ආධාරණ අයට කොහොමද වෛද්‍යවරු බොහොම සූක්ෂම කපටි ක්‍රමයක් පාවිච්චි කරලා මේ පිළිකාව රවට්ටලා පිළිකාව විනාශ කරන්න කියන එක. ඒක මම තවත් වීඩියෝ එකකින් ඔබට පහදලා දෙන්නම්. අද මම හිතනවා ඇති කියලා. ස්තුතියි.